හායි හුඟ කාලෙකින් තමයි මම මේ ඔයාලව හම් වෙන්නේ. ඔයාලා බලනවා ඇති මම මේ ලොකු බෑග් එකකුත් දාගෙන කොහෙද මේ යන්න හදන්නේ කියලා. මම මගේ හස්බන්ඩ් එක්ක එකතු වෙලා තීරණයක් ගත්තා අපේ හයර් ස්ටඩීස් වලට පිට රටකට යන්න. ඉතින් අද තමයි මේ ඒ දවස. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් මොකද වෙන්නේ කියලා බලමු. හත්තල්ලන්න විදින්නම් සමදා සිහිරෙන් මට කීවා මුමුණ ජීවිතේ තීරණ ගනිද්දි ගන්න ඕන හොඳට හිතලා. මොකද වාහනවලට රිවර්ස් කියලා ජියර් එකක් තිබුණට ජීවිතවලට රිවර්ස් කියන ජියර් එකක් නැහැ. අපි දෙන්න හයර් ස්ටඩීස් වලට පිට රටකට යන්න මේ ගත්ත තීරණය ගත්තේ හොඳට හිතලා. මොකද අපි දෙන්නම හොඳ ජොබ් දෙකක් කළා. මම වෘත්තීය ඉංජිනේර් කෙනෙක්. ඒ වගේම මගේ හස්බන්ඩ් IT ෆීල්ඩ් එකේ හොඳ ජොබ් එකක් කළා. ඉතින් අපි දෙන්න ඒ ජොබ් දෙකම අතහැරලා අපේ අම්මලා තාත්තලා ලංකාවේ තනි කරලා යන ගමනක් නිසා. ඉතින් කොහොම හරි අපි ෆ්ලයිට් එකේ වඩුණාට පස්සේ අපිට ෆ්ලයිට් එකෙන් කෑමක් ලැබුණා. මේ අපි දෙන්න ෆ්ලයිට් ෆුඩ් try කරන පළවෙනි පාර. ඇත්තටම අපි හිතුවට වඩා මේ කෑම හරිම රසයි. අපිට හොඳ ඩෙසර්ට් එකකුත් ලැබුණා. අපි අඩි දහස් ගාණක් උඩ එනකොට තමයි තේරෙන්නේ අපි කොයිතරම් පුංචිද කියලා. මේ ස්වභාව දහමට පුංචි එක කොටසක් විතරයි කියලා. හැබැයි ඒ පුංචි කොටාසෙම තමයි මේ ලෝකය වෙනස් කරලා තියෙන්නේ. මේක බලන ඔයත් මේ ලෝකෙට පුංචිම හරි අලුත් වටින දෙයක් කරන්න උත්සාහ කරන්න. අපේ ඩෙස්ටිනේෂන් එක වුණේ රුසියාව. නමුත් අපිට ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් තිබුණේ නැහැ. අපිට තිබුණ ට්‍රාන්සිට් එකක් අබුඩාබි වල. අපිට පැය 7ක ට්‍රාන්සිට් ටයිම් එකකින් පස්සේ තමයි රුසියාවට යන ෆ්ලයිට් එක තිබුණේ. ඉතින් අපි ආව රුසියාවට. ජීවිතේ කවදාවත් අමතක නොවන මතකයක් වෙයි කියලා මම හිතනවා මේ මොහොත. මොකද අපේ ජීවිතේ අලුත් පිටුවක් අලුත් පොතක් ලියන්න ආපු ගමනක් නිසා. එහෙනම් බොහොම ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි. good luck.